පොපියුලේෂන් ග්‍රෝත් එක අඩු වෙලා තියෙනවා ඍණාගයක් දක්වා. කවිෂ්ක කියන පුද්ගලයා ඊටාම වෛරසාගතව දාපෝ බුද්ධාගම කියන්නේ පට්ට නෙගටිව් මූසල ආගමක්. හඳපාංගොඩ නිවාතාප නමින් බොහෝ තරුණ පිරිසක් ඒ මැරේජ් ලයිෆ් එකට යන්නේ නැතුව එතනින් අතර වෙලා තනිකඩව සිටීමේ ප්‍රවණතාවයක් දකිනවා. මේ අභීතව කතා කරන්නේ කවුරුත් මේ වෙලාවේ කතා නොකරන බව අපිට පේන නිසා. මුස්ලිම්ය. එහි වර්ධන වේගය රටෙහි සමස්ත මුළු ජනගහනයේ වර්ධනයමෙන් 3 ගුණයක්. මේ රටට ඔබවමින් ගණිකා වෘත්තිය වෙන්න පුළුවන්, සමලිංගික විවාහයන් වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය නැහැ මේ කවුරුත් ජාතිකගේ දරුවන් බිහිවීම සීමා කරන්නට. පොපියුලේෂන් ග්‍රෝත් එක අඩු වෙලා තියෙනවා ඍණාගයක් දක්වා. කීයකින් මේ කාරණාවත් එක්ක මේ ජනගහන වර්ධන වේගය කොයි ආකාරයකට මොහොමඩ් සිරාජ් සෆ්නා සෙෆාරා යන නමින් හඳුන්වන ලබන බවත්. දරුවෝ 2 දෙනෙක් හදන පවුලක දරුවෝ 3 දෙනෙක් හදලා දරුවෙක් ශාසනයට පූජා කරනවා. 3 වෙනි දරුවා වෙනුවෙන් 50000ක මුදලක්. 4 වෙනි දරුවා වෙනුවෙන් නඩත්තු කරන්න ඒ පන්සලට පුළුවන්. ඒ විශාල පන්සලට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට යම්කිසි ක්‍රමවේදයකට